හරි. දැන් මෙහෙමනේ කතන්දරේ. සාමාන්‍යයෙන් පදාර්ථයේ අවස්ථා තුනයි ඝන ද්‍රව වායු. හරි. ඒතර ඝන ද්‍රව වායු ගත්තාම ද්‍රව සහ ඝනයක් සැලකුවාම ද්‍රව සහ ඝන සැලකුවාම ඝනයක මොකද වෙලා තියෙන නිසා ද්‍රවයක මොකද වෙලා තියෙන්නේ ගත්තාම ඝනයක මොකද වෙලා තියෙන්නේ ද්‍රවයක් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බැලුවහම සාමාන්‍ය ද්‍රවයක නම් එයාගේ ඒ ද්‍රවය හැදිලා තියෙන පදාර්ථය අණු කොහොමද ඉන්නේ ඈතින් තමයි යම්කිසි සැලකිය යුතු දුරකින් තමයි ඒගොල්ලොන්ගේ අණු පිහිටන්නේ. හැබැයි ඝන අවස්ථාවට එද්දි මේගොල්ලෝ තදට ඇසිරෙනවානේ. තදට ඇහිරෙනවා. මේගොල්ලෝ මේ තදින් ඇහිරිලායි ඝන අවස්ථාවේ. ඝන අවස්ථාවේදී මෙහෙම තදින් ඇහිරිලායි. එතකොට අපිට දැනෙන දේ මොකක්ද? එහෙම ඝන අවස්ථාවේදී මේගොල්ලෝ තදින් ඇහිරිලායි. ඒත් අපිට දැනෙන දේ මොකක්ද? මේකදී මේ පරිමාව ඇතුලේ දැන් මේ පරිමාව කියලා හිතන්න. මේ පරිමාව ඇතුලේ අපි හිතමුකෝ අණු 10ක් ඉන්නවා කියලා. අණු ඉන්නවා 10ක්. මම කියන පරිමාව v කියලා. පරිමාව v කියන පරිමාව ඇතුලේ අණු 10ක් ඉන්නවා. දැන් බලන්න මේ ඒ පරිමාවම කියලා හිතන්නකො. මේ ඒ පරිමාවම කියලා හිතන්න. දැන් ඒ අණු ගානම මේ අණු 10ම ඉන්න පරිමාව vද පරිමාව මේ කලින් වීමද මට කියන්න බලන්න මේ අණු 10 ඝන අවස්ථාවේදී මේ කලින් හිටිය අණු 10 ඝන අවස්ථාවට ගියාම ඒගොල්ලෝ කලින් හිටිය පරිමාව ඇතුළෙමද ඉන්නේ නැත්නම් පරිමාව අඩු වෙලාද වැඩි වෙලාද පරිමාව අඩු වෙලානේ පේනවනේ දැන් ඉන්නේ ඒගොල්ලෝ මෙන්න මේ පරිමාව ඇතුළේ මෙන්න මේ පරිමාව ඇතුළේ තමයි ඉන්නේ දැන් හරි ඒතර පරිමාව මම කියන්නම් v බෙදීම 5ක් වගේ වෙලා. කියන්නේ කලින් තිබ්බ ප්‍රමාණයෙන් 5 ගුණයක් වගේ තමයි දැන් මේ අණු 10 ඉන්න පරිමාවෙ. එහෙනම් ඝන අවස්ථාවට එද්දි පරිමාව අඩුවීමක් සිද්ධ වෙනවා මේ විදිහට අණු එකට ඇහිරීම තුලින්. හරිද? අණු එකට ඇහිරෙන හින්දා පරිමාව අඩු වෙනවා. හැබැයි ඔතන ප්‍රශ්නයක් වෙන්නේ කතන්දරේ වෙනස් වෙනවා ජලයේදී. ජලයේදී මේ කතන්දරේ පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිද? දැන් අපි ගමු ජලය. ජලය කියන්නේ කවුද? H2O නේ. හරිද? H2O තමයි ජලය කියන්නේ. ඒතර H2O ගේ අවස්ථා තුනක් තියෙනවා. ඝන ද්‍රව වායු කියලා. මම ඝන සහ ද්‍රව අවස්ථාව ගත්තොත් ද්‍රව අවස්ථාවට තමයි අපි ද්‍රව ජලයට අර වතුර කියලා කියන්නේ. වතුර කියන්නේ ද්‍රව ජලයට. නැත්නම් ද්‍රව ජලය කියලා ලියන්නම්. ද්‍රව ජලය ඝන අවස්ථාවට අපි මොකක්ද කියන්නේ? ඝන ජලයට මොකක් කියලාද අපි කියන්නේ? පොදු ව්‍යවහාරේ. ඝන ජලයට අපි කියන මොකද්ද? අයිස් කියලා. අර අයිස් නෙමෙයි ඈ. ඒ අයිස් නෙමෙයි. ඝන ජලයට අපි අයිස් කියලා කියනවා. හරි. ඝන ජලයට අයිස් කියලා කියන පොදු ව්‍යවහාරේ අර අයිස් නෙමෙයි. හරි. ඒ අයිස් නෙමෙයි. මේ ඝන ජලයට කියන නම අයිස් අපි පොදු ව්‍යවහාරේ කියන්නේ. හරි. දැන් වතුර ගත්තාම ඔයගොල්ලන්ට දැන් මම අර කලින් කියපු කතන්දරෙත් එක්ක දැන් මම කලින් කිව්වේ ද්‍රවයක අණුගාන ඉන්න පරිමාවට වඩා ඝනයක අණුගාන ඉන්න පරිමාව අඩු වෙලා. එහෙනම් පරිමාව මොකද්ද වෙලා තියෙන්නේ? පරිමාව කියන සාධකයේ ඝන අවස්ථාවේදී අඩු වෙනවා. ඝන අවස්ථාවේදී අඩු වෙනවා කියලා තමයි මම අර කලින් කියපු දේත් එක්ක පැහැදිලි වෙන්නේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? අපි දන්නවා ඝනත්වය කියන්නේ මොකක්ද? ස්කන්ධයේ බෙදීම් පරිමාවනේ. ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම් පරිමාව. ඒ කියන්නේ ඝනත්වය කියන්නේ මොකද්ද? ඒකක පරිමාවක ඉන්න ස්කන්ධය නැත්නම් ඒකක පරිමාවක ස්කන්ධය අපි ඝනත්වය කියලා කියනවා. කියන්නේ යම් ඒකක පරිමාවක් ගත්තාම ඒක ඇතුලේ කොච්චර ස්කන්ධයක් තියෙනවද කියන එක තමයි ඝනත්වයෙන් අර්ථ දක්වන්නේ. හරි. එතකොට දැන් බලන්න මේ පරිමාව අඩුවීමත් එක්ක ඝනත්වයට මොකද්ද වෙන්නේ කියලා. ඝනත්වයට මොකද්ද වෙන්නේ කියලා පරිමාව අඩුවීමත් එක්ක පරිමාව අඩු වෙනකොට යටපදයේ අඩු වෙනකොට මොකද වෙන්නේ? යටපදයේ අඩු වෙනකොට සමස්තය වැඩි වෙනවනේ. එහෙනම් ඝනත්වයට මොකද වෙලා තියෙන්නේ? ඝනත්වය වැඩි වෙනවා.
නම් ද්‍රව අවස්ථාවේ ඉඳන් ඝන අවස්ථාවට යද්දි ඝනත්වයේ වැඩිවීමක් තමයි වෙන්නේ. අර මං ඉස්සෙල්ලා කියපු කාරණේත් එක්ක. හරි මං ඉස්සෙල්ලා කියපු එකත් එක්ක. හරි ද්‍රවයේ ඉඳන් ඝන අවස්ථාවට යද්දි ඝනත්වය මොකද වෙන්නේ? වැඩිවීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ. යටපදේ අඩු වෙනකොට මොකද වෙන්නේ? යටපදේ අඩු වෙන ඝනත්වය වැඩි වෙන්නේ. හරි. එහෙනම් දැන් වතුර සහ අයිස් ගත්තොත් මම මේ කියපු සාධකෙත් එක්ක ඝනත්වය වැඩි වෙන්න ඕනේ වතුර වලද අයිස් වලද? මම දැන් කියපු සාධකෙත් එක්ක වතුර වලද අයිස් වලද ඝනත්වය වැඩි වෙන්නේ? වතුර වලද අයිස් වලද ඝනත්වය වැඩි වෙන්නේ? සරලයි. දැන් මම මේ කියපු සාධකෙත් එක්ක අපි දන්නවා ද්‍රව අවස්ථාවට වඩා ඝන අවස්ථාවේ මොකද්ද? ද්‍රව අවස්ථාවට වඩා ඝන අවස්ථාවේ ඝනත්වය වැඩි කියලා. දැන් මං කියපු සාධකෙත් එක්ක. හරි. එහෙනම් මෙයාගේ ඝනත්වයට වඩා මෙයාට වඩා මම මෙයා D1 කියන්නම්කෝ. D1 ට වඩා මෙයාගේ ඝනත්වය D2 විශාල වෙන්න ඕනේ. මම මේ කියපු සාධකෙත් එක්ක. හරි. එහෙනම් දැන් ද්‍රව ජලයට වඩා ඝන ජලයේ ඝනත්වය වැඩි නම් සාමාන්‍ය වතුර වීදුරුවක් අරගෙන වතුර භාජනයක් අරගෙන අපි අයිස් කැටයක් මේ වතුර භාජනයට දැම්මොත් ඝනත්වය වැඩි එක්කෙනා ද්‍රව අවස්ථාවේ ඉන්නේ කියන්නේ ද්‍රව ජලයේ මත පාවෙන්නද ඕනේ නැත්නම් ද්‍රව ජලය තුල ගිලෙන්නද ඕනේ කියන්නේ බලන්න ඕගොල්ලන්ට තියෙන අත්දැකීමත් එක්ක ඔයගොල්ලන්ට තිබ්බ අත්දැකීමත් එක්ක කියන්නේ සාමාන්‍යයෙන් වතුර වීදුරුවකට අයිස් කැටයක් දැම්මම අයිස් කැට ටික ගිලෙනවද නැත්නම් පාවෙනවද? ගිලෙනවද? පාවෙනවද? මොකක්ද ඔයගොල්ලන්ට හිතෙන්නේ? සාමාන්‍යයෙන් අපි දන්න කතන්දරය ඇවිල්ලා මොකද්ද? ද්‍රව ජලය කියන්නේ වතුර වීදුරුවකට අයිස් කැට කිහිපයක් දැම්මොත් අයිස් කැටයක් දෙකක් දැම්මොත් මොකද වෙන්නේ? එයා පාවෙනවනේ. අපි දකින්න දේ පාවෙන. එහෙනම් මොකද්ද එතන තියෙන සාධකේ? අපිට කියන්න පුළුවන් යම්කිසි ද්‍රවයක් මත යම්කිසි දෙයක් පාවෙනවා නම් එයාගේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට වඩා අඩුයි වෙනවා. එහෙනම් ද්‍රවයේ ඝනත්වයට වඩා ඒ අදාළ වස්තුවේ නැත්තම් අදාළ සංයෝගයේ ඝනත්වය අඩු හින්දා එයා මත පාවෙනවා. හරි. එතනත් පොඩි කතන්දරයක් තියෙනවා. මම සරලව කියන්නේ ඝනත්වයේ අඩු එක්කෙනා ඝනත්වයේ වැඩි එක්කෙනා මත පාවෙනවා. හරි. ඝනත්වයේ අඩු එක ඝනත්වයේ වැඩි එක මත පාවෙනවා. එහෙනම් ඝනත්වයේ වැඩි කෙනෙක් මොකද වෙන්නේ? ඝනත්වයේ වැඩි කෙනෙක් ඝනත්වයේ අඩු එක්කෙනෙක් දැම්මොත් එයා ගිලෙනවා. හරි. එයා ගිලෙනවා. දැන් අහන්න එපා ඇයි මුහුදේ නැව් පාවෙන්නේ කියලා. ඒක වෙනම කතන්දරයක්. ඒක කියන්නම්. ඒක වෙනම දවසක් කියන්නම්. ඒක වෙනම කතන්දරයක්. දැන් මම මේ අද කියන්නේ වතුරයි අයිස් වලයි තියෙන ලස්සන කතාවක්. හරි. වතුරයි අයිස් වලයි තියෙන ලස්සන කතාවක් කියන්නේ. හරිද? මගෙන් අහන්න එපා එහෙනම් කොහොමද මේ නැව් මුහුදේ යන්නේ කියලා. ඒක වෙනම කතන්දරයක්. ඒක වෙනම කියන්නම්. දැන් කියන්නේ වතුර සහ අයිස් වල කතන්දරය. හරි. එතකොට දැන් මෙහෙම ගත්තොත් මේ මං කියපු කාරණෙත් එක ගත්තොත් මොකද වෙන්නේ? අයිස් වල ඝනත්වය වතුර වල ඝනත්වයට වඩා මේ වතුර කියන්නේ ද්‍රව ජලයට වතුර වල ඝනත්වයට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් වැඩි වුණා නම් අයිස් කැටයක් වතුර වීදුරුවකට දැම්මම මොකද වෙන්න ඕනේ? එයා ගිලෙන්න ඕනේ. අයිස් කැටයක් වතුර වීදුරුවකට දැම්මම එයා ගිලෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එයා පාවෙනවා. හරි. එහෙනම් එතනින් කියන්න පුළුවන් මේ මම මේ කියපු කතන්දරේ වැරදි කියන එක ඔප්පු වෙනවා. කියන්නේ ප්‍රායෝගික ලෝකේ අයිස් කැටයක් වතුර වීදුරුව මත පාවෙනවා කියන්නේ මේ කියපු කතන්දරේ වැරදි කියන එක ඔප්පු වෙනවා. හරි? මේ කියපු කතන්දරේ වැරදි කියන එක ඔප්පු. එහෙනම් මේ කියපු කතන්දරේ හරියන්න නම් මොකද වෙන්න ඕනේ? D1 කියන කියන්නේ ද්‍රව ජලය නැත්නම් වතුර වල ඝනත්වය අයිස් වල ඝනත්වයට වඩා වැඩි වෙන්න ඕනේ. ওই කතන්දරේ තමයි හරි. වැඩි වෙන්න ඕනේ. තේරුණාද? වැඩි වෙන්න ඕනේ. දැන් ඕකෙන් පෙරලා අහන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඇයි එහෙම වැඩි වුනේ? ඝන අවස්ථාවකට යද්දී ඒගොල්ලොන්ගේ අංශු එකිනෙකට තදින් බැඳෙනවා ද්‍රව අවස්ථාවට වඩා. ඒතර ඝනත්වය අඩු වෙන්න ඕනේ. ඒකක පරිමාවක ඉන්න අණු ගණන අඩු වෙලා එහෙනම් ඝනත්වය වැඩි වෙන්න ඕනේ. ඒකක පරිමාවක ඉන්න අණු ගණන වැඩි වීමක් වෙලා තියෙන්නේ වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඝනත්වය වැඩි වෙන්නයි ඕනේ. ඝනත්වය වැඩි වෙන්නයි ඕනේ. හැබැයි මෙතනදී ඝනත්වය අඩු වෙලා. හේතුව මොකක්ද? හරි. හේතුව පැහැදිලි කරන්න. හරි. දැන් මම මේ හේතුව පැහැදිලි කරන්න යනවා. මොකක්ද හේතුව පැහැදිලි කරන්න යන්නේ? ඔයාලට මතක් කරලා බලන්න.
අහන් හිටියනම් මතක් වෙනවා හේතුව. අහන් හිටියේ නැත්නම් ඔයාට හේතුව මතක් වෙන්නේ නැහැ. මොකද්ද මම මේ පැහැදිලි කරන්න යන හේතුව? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයා අවදානෙන් මේක අහන් හිටියනම් ඔයාට හේතුව මතක් වෙනවා. ඔයා අවදානෙන් මේක අහන් හිටියේ නැත්නම් ඔයාට මේක මතක් වෙන්නේ නැහැ. හරි? අන්න එහෙමයි අවදානෙ හදාගන්නේ. මොකක් හරි කියලා දෙන වෙලාවට ඔයාට ඒක යම් කිසි තැනක මං කියන දේ මතක නැති වුණොත් ඔයා අවදානෙ ගිලිහිලා ගිහිල්ලානේ. අවදානෙ ගිලිහිලා ඉගිලිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා නැවත අවදානෙ මේකට ගන්න. හරි. දැන් මොකද්ද මං කියන හේතුව? හේතුව තමයි ඇයි ද්‍රව ජලයේ ඝනත්වයට වඩා අයිස් වල ඝනත්වය ඝන අවස්ථාවේ ඉන්න ජලයේ ඝනත්වය අඩු උනේ කියන එක හේතුව මේක. ද්‍රව ජලය ගත්තොත් දැන් දන්නවා අපි ද්‍රව ජලය මෙහෙමනේ තින්නේ. දැන් ජලය කියන්නේ මේකනේ. ඔක්සිජන් එකයි හයිඩ්‍රජන් දෙන්නයි. එතකොට අපි දන්නවා දැන් මෙහෙම මේ විදිහට තිබ්බොත් ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර හයිඩ්‍රජන් බන්ධන හැදෙනවා. ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර හයිඩ්‍රජන් බන්ධන ඔයගොල්ලෝ හයිඩ්‍රජන් බන්ධන කියන්නේ මොනවද කියලා දන්නවා දැන්. හයිඩ්‍රජන් බන්ධන හැදෙනවා. හරි. හයිඩ්‍රජන් බන්ධන. මේ හයිඩ්‍රජන් බන්ධනයක් හැදලා තියෙනවා. ද්‍රව අවස්ථාවේ වැඩේ වෙන්නේ ද්‍රව අවස්ථාවේදී මේ හැදෙන හයිඩ්‍රජන් බන්ධන හැදෙනවා, කැඩෙනවා. හැදෙනවා, කැඩෙනවා, හැදෙනවා, කැඩෙනවා. හැබැයි ඝන අවස්ථාවේදී හැදෙන හයිඩ්‍රජන් බන්ධන එහෙම කැඩෙන්නේ, බිඳෙන්නේ නැහැ. එයා ස්ථාවරව ඉන්නවා. එයා ස්ථාවරව ඉන්නවා. එතකොට ඝන අවස්ථාවේදී මෙන්න මෙහෙම කතන්දරයක් වෙනවා. ඝන අවස්ථාවේදී මෙහෙම ස්ථීර හයිඩ්‍රජන් බන්ධන හදලා මේගොල්ලොන්ට මෙන්න මෙහෙම ව්‍යුහයක් එනවා. මේ විදිහේ ව්‍යුහයක් එනවා. හරි. මෙන්න මේ විදිහේ ව්‍යුහයක් හැදෙනවා. මෙන්න මේ විදිහේ ව්‍යුහයක් හැදෙනවා. හරි. එතනින් ඔක්සිජන් කෙනෙක් හිටියොත් කොයි විදිහද මෙන්න මේ විදිහේ ව්‍යුහයක් හැදෙනවා. හරිද? මේ විදිහේ ව්‍යුහයක් හැදෙනවා. මේ විදිහේ ව්‍යුහයක් හදා ගන්නවා. එතකොට මේ හැදෙන හයිඩ්‍රජන් බන්ධන මේ මොනවද? මේ හයිඩ්‍රජන් බන්ධන, හයිඩ්‍රජන් බන්ධන, හයිඩ්‍රජන් බන්ධන, හයිඩ්‍රජන් බන්ධන. මේ හයිඩ්‍රජන් බන්ධන ද්‍රව අවස්ථාවේ හයිඩ්‍රජන් බන්ධන වගේ කැඩෙන්නේ බෙදෙන්නේ නැහැ. මේගොල්ලෝ මේ විදිහටම ඉන්නවා. කැඩෙන්නේ බෙදෙන්නේ නැහැ. මේගොල්ලෝ මේ විදිහට ඉන්නවා. ඒකතර මේගොල්ලෝ අයිස් අවස්ථාවේදී මේ විදිහට ස්ථීර ඝන ව්‍යුහයක් හදා ගන්නවා. අයිස් වල ස්ථීර ඝන ව්‍යුහයක් හදා ගන්නවා මේ විදිහේ. එතකොට ඕගොල්ලන්ට පේනවද මේ ස්ථීර ඝන ව්‍යුහයත් එක්ක හිස් පරිමාවන් ඇවිල්ලානේ. හිස් අවකාශ මේ අණු අතර තියෙනවානේ. ස්ථීර හිස් අවකාශ තියෙනවා මේ අණු අතර. හිස් අවකාශ තියෙන. ඝන අවස්ථාවේදී හිස් අවකාශ තියෙන. ඒතර මොකද වෙන්නේ? හිස් අවකාශ ඇති වෙන්නේ නැති වෙන්නේ මොකද වෙන්නේ? අර දැන් මං කියවන ඉස්සෙල්ලා ඝන අවස්ථාවේදී මොකද වෙන්නේ? අංශ එකිනෙකට තදින් බැඳිලා එක ළඟ ලං වෙලා ඒකක පරිමාවක ඉන්න අංශ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ. හැබැයි මෙතනදී වෙන්නේ මේගොල්ලෝ තදින් බැඳෙනවා. හැබැයි හිස් අවකාශ තියාගෙන. හිස් අවකාශ තියාගෙන තදින් බැඳුනහම අපි හිතුවට පරිමාව අඩු වෙනවා කියලා වෙන්නේ පරිමාව වැඩි වෙන එක. වෙන්නේ මේ හිස් අවකාශ නිසා පරිමාව වැඩි කරගන්න. පරිමාව වැඩි වුණාම මොකද වෙන්නේ? අර ඒකක පරිමාවක් ඇතුළේ ඉන්න අණු සංඛ්‍යාව වැඩි වෙන්නේ නැහැ. අඩු වෙන එකයි වෙන්නේ. එහෙනම් ද්‍රව අවස්ථාවට වඩා ඝන අවස්ථාවේදී ඒකක පරිමාවක් ඇතුළේ ඉන්න අණු සංඛ්‍යාව වැඩි වෙලාද අඩු වෙලාද? කියන්න බලන්න. වැඩි වෙලාද අඩු වෙලාද? අහන් හිටියනම් කියන්න පුළුවන් උත්තරේ. වැඩි වෙලාද අඩු වෙලාද? ඒකක පරිමා කියන්නේ ඝන අවස්ථාවේදී ඒකක පරිමාවක් ඇතුළේ. කියන්නේ යම්කිසි සලකන පරිමාවක් ඇතුළේ ඉන්න ජලය අණු සංඛ්‍යාව වැඩිවීමක්ද සිද්ධ වෙලා තියෙන්නේ අඩු වෙලාද සිද්ධ වෙලා තියෙන්නේ මේ හිස් අවකාශයත් එක්ක. අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකක පරිමාවක් ඇතුළේ ඉන්න අණු සංඛ්‍යාව අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? කියන්නේ ඒකක පරිමාවක් ඇතුළේ අණු සංඛ්‍යාව අඩු වෙනවා කියන්නේ එකම අණු සංඛ්‍යාවක් ඉන්න පරිමාව වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා. එතකොට පරිමාව වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා මේ හිස් අවකාශත් එක්ක අයිස් වල. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොට මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙනකොට මේ සමස්ත පදය
අඩු වෙනවා. යටවාදයේ වැඩි වෙනකොට මෙයා අඩු වෙනවනේ. දැන් හිතන්නකෝ 20 බෙදීම 2 කීයද? 10යිද? 20 බෙදීම 4 කීයද? 5යිනේ. පදේ අඩු වෙනවා. යට එක්කෙනා වැඩි වෙන්න සමස්තය අඩු වෙනවා. හරි. එතකොට හිස් අවකාශයත් එක්ක පරිමාව වැඩි වුණා. ඒ හින්දා ඝනත්වය අඩු වුණා. ඒක ඝනත්වය අඩු වුණ හින්දා තමයි අයිස් කැටේ ද්‍රව ජලයේ මත වතුර මත පාවෙන්න සිද්ධ වුණේ. ඔන්න ඕක තමයි හේතුව අයිස් ද්‍රව ජලයේ වතුරේ පාවෙන්නේ. ඔගොල්ලෝ අයිස් කැටයක් වතුරට දැම්මහම එයා වතුර මත පාවෙන්න බලපාන සාධකේ මෙන්න මේක. තේරුණාද? හරි. ඔන්න ඕක තමයි කතන්දරේ. හරි. හරි සරලයි. ඝනත්වයේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි ඒ ද්‍රව ජලයේ මත පාවුනේ? ඝනත්වය අඩු වෙලා. හේතුව ඒකක පරිමාවක ඉන්න අණු සංඛ්‍යාව මොකද වෙලා තියෙන්නේ? අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඇයි එහෙම උනේ? මේ ස්ථීර ව්‍යුහයත් එක්ක හැදෙන හයිඩ්‍රජන් බන්ධන ස්ථීරවම හැදෙන හයිඩ්‍රජන් බන්ධනත් එක්ක මේගොල්ලන්ට මේදී ස්ථීර ව්‍යුහයක් හැදෙනවා. මේ ස්ථීර ව්‍යුහයත් එක්ක මොකද වෙන්නේ? මේගොල්ලෝගේ ඒකක පරිමාව කරන ස්කන්ධය මේ හිස් අවකාශ නිසා ඒකක පරිමාව කරන අණු සංඛ්‍යාව අඩු වෙලා එයාගේ ඝනත්වය අඩුවීමක් සිද්ධ වුණා. හරි. ඔන්න ඕකයි කතන්දරේ. අයිස් ද්‍රව ජලයේ මත පාවෙන්න. හරිද? ඔන්න ඕක තමයි කතන්දරේ. මෙන්න මොකද අයිස් වතුර මත පාවෙන්නේ.